දත් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද කාලෙකින් ගෙනාවේ GTA 5 වීඩියෝ එකක්. කාලෙකින් කියන්නේ ගෙනාවේ කාලෙකින්නේ මම කාලෙකින් ගහන්නේ ඇත්තට. ඉස්සර මං GTA 5 ගොඩාක් දුරට ගහලා තිබ්බා. ඊට පස්සේ අය කොහොම හරි මැෂින් ප්‍රශ්නයක් කළා ගහන්න නැතුව ඉතින් මේ කාලෙකින් තමයි දැන් ගහන්නේ. මට පොඩි ආසාවක් ආවා පොඩ්ඩක් වාහනයක් පදින්නයි පොඩ්ඩක් ඇවිදලා කරලා එන්න කියලා මං ඉතින් දාගත් හිතුවා පොඩ්ඩක් යන්න කියලා. මට මතකයි මේකේ වෙන උස කන්දක් තියෙනවා කේබල් කාර් එකක් තියෙනවා එන view එකක් එහෙම තියෙන කන්දක් තියෙනවා. බැලුවේ ඒ පැත්ත පොඩ්ඩක් ක්‍රෝමත් දාලා එන්න කියලා. මෙන්න මෙතන මට මතකයි තියෙන්නේ. මේකද නෑ මේක තමයිනේ. ඔය පැත්තේ මොහොතයිනේ කන්දක් නෑ. ඉතින් කාලෙකින් ගහනින්ද කම්මැලිකමටත් එක්ක පොඩ්ඩක් වීඩියෝ කරා. මේක තමයි මං ගාව දැනට තියෙන කාර් එක. මේක ඇත්තටම සුපිරි කාර් එකක්. කියන්නේ හැන්ඩ්ලින් සුපිරි. ගොඩාක් ස්පීඩ් යන්න නම් බෑ. රේඩියෝ ඔෆ් කරගන්න. මං ආස හැන්ඩ්ලින් තියෙනවා මේ කාර් එක ඇත්තටම. යන ගමන් කොහේ හරි යොදුනොත් ගණන් ගන්න එපා. ගොඩ කාලෙකින් ප්ලේ කරන හින්දා පොඩ්ඩක් ඩ්‍රයිවිං හුරු නැති ගතියක් තියෙනවා. උඩට තියෙන්නේ මේ කාර් එක කොහෙද හම්බුනොත් අතර මේක තියෙන්නේ මං කියන්නේ මේ ස්ටෝරි මෝඩ් නෝමල් ගේම් එකේ ඔන්ලයින් එක නම් මෙලඩි හොඳ කාර් තියෙනවා. මේක ස්ටෝරි මෝඩ් එක මේ හොඳම කාර් එකක් කියන්නේ මම ඒනට මට සෙට් වෙන සුපිරි කාර් එකක්. අතන මේක මේ ගෙදරකදී ගලහම දැන් සෙට් වෙන මොඩිෆයි කරලා නැහැ මම මොකද ඉතින් ඉතින් තමයි මේකේ පාර කියන්නේ අතරම වෙන කාර් එකක් ආව මේකදී මම වැඩි මේ කන්ද අතරම ගිහිල්ලත් වැඩි වෙලා මේ කන්ද සුපිරි ආතල්ලා ගනවල බයික් එක කියන බලමු අපි ළඟට ගිහිල්ලා බයික් එක තිබ්බොත් බයික් එක යන කාර් එකේ යන්න පුළුවන් කාර් එකේ යන මම මතක විදිහට ඒක උඩ තියෙන ට්‍රේලර් එකකින් තමයි යනවා නම් කන්ද නගින්නත් මේක හයිවේ එකට වගේ දාගත්තා. හයිවේ එක සෙට් වෙන්නේ නැතුව ඒකනේ. එහෙනම් තනි කෙලින් පාට සෙට් වුණා නම් ඇත්තටම එන්න වේගින් ගියාගේ මේ වංගුත් එක්ක පොඩ්ඩක් කායන. GTA 6 එනවා කියලා තියෙනවා. 2035 C6 වගේ ඉන්නේ. ඇත්තට මම මේ ගහන්නේ VG එකක් කාඩ් එක නැතුව. RAM එකේම 16 තියෙන ඉඳයි i5 8 gen එකක් තියෙන ඉඳ ෂේක් එකකින් ගහගත්ත හැකි. ඉස්සරහට VG කාඩ් එක අනිවාර්යෙන් ගන්න ඕනේ. GTA 6 නම් බලමු. එතකොට නම් මැෂින් එක අප්ඩේට් කරන්න වෙයි. ඒක අනිවාර්යෙන් ගහන්න ඕනේ. කීයක් ගියක් කමන්න මැෂින් එක අප්ඩේට් කරලා අනිවාර්යෙන් ගහන්න ඕනේ ගේම් එකක් ඒක නම්. අවුරුදු මේක ඇවිල්ලා මේක 2012 13 වගේ නෑ. ඒක ඇවිල්ලා ඇත්තටම පාර පොඩ්ඩක් කරලා. ඒක ඇවිල්ලා මේක ඇවිල්ලා දැන් අවුරුදු ඇත්තටම කීයද අවුරුදු 2012 කියන්නේ 8යි
අවුරුදු 13කින් විතර 25කින් වුණ ගණමුත්සය දැන් 8කින් 14කින් විතර. ඉතින් ලොකු වෙනසක් කියන්නේ මම හිතන්නේ 2001 ICT ආවිත් 2001 සැන් ඇන්ඩ්‍රියාස් වල ICT ආරි 2001 මම මතක විදිහට වැරදි නම් සෝරි. ඉතින් එච්චර ඒ අවුරුදු 12 කියන්නේ සාමාන්‍ය අවුරුදු 13ක් වගේ. ඒ කාලේ ආපු ඉම්ප්‍රූව් එකට වැඩි මම හිතනවා දැන් ලෝකේ ඒ අවුරුදු කියන්නේ ඒ සැන් ඇන්ඩ්‍රියාස් GT5 අතර තිබ්බ year gap එකේ සිද්ධ වෙච්ච ඉම්ප්‍රූව් එකට වැඩිය මම කියන්නේ ගේමින් ඉන්ඩස්ට්‍රි එකේ ඊට වැඩිය මම හිතනවා මේ GT5 එකයි GT6 එකයි අතර තියෙන gap එකේ ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් වුණා. ලොකු තරගයක් තියෙනවා Rockstar and Ubisoft. ඉතින් ඒ තරගෙත් එක්ක කොහොමත් ලොකු වැඩක් කරන්න වෙනවා Rockstars වලට. මේ සැරේ නම් කට්ටිය බලාගෙන ඉන්නවා. දැක්ක කොහොම හරි බිලියන 2ක් හරි ලොකු ගාණක් බල ගේම් තියනවා කියලා තියෙනවා GTA 6 හදන්න. ඒකට ඒකේ වෝටර් ගෝල්ඩ් එකට විතරක් වෝටර් ග්‍රැෆික් හදන්න ඉන්ජිනියර්ස්ලා 20ක් ගමන්ද එක්කත් දන්නේ නැහැ. කොහොම හරි සහභාගී කරගෙන තියනවා කියලා දාලා තිබ්බා. ඉතින් Rockstars වලට ඔක හරියට කරගන්න බැරි වුණොත් එදී නැති වෙන සීන් එකක් තමයි තියෙන්නේ. කොහෙද මේ පාර වෙන්නේ? පාර පෙන්නනවා මේදී. කැලෑ පාරක්. ඔන්න ඇඩ්වෙන්චර් පාරක්. හයිකින් යන දෙන්නෙක් ඉන්නවා. කල්ලාට දැන් ඉතින් මේ පැත්ත. එනවා දැන්. ඉන්නවා වගේ. නම් තියනවා. එහෙනම් කොල්ල අපි ගියා. මෙතරම් මං කිව්වේ Rockstars වල රෙදි නැති වෙනවා මේ හරියට. ඔය හිත මිසිතාන් ඉන්න තරම් මේක දෙන්න බැරි වුණොත්. එහෙම බලාපොරොත්තු වෙන්නේ ගොඩාක් මිනිස්සු ලෝකෙම. ඒකේ ට්‍රේලර්ස් ඒවා ඉතින් සුපිරි තියෙනවා ග්‍රැෆික් එහෙම නම් ඒවා ඉතින් ෂෝ කරන්න බෑ. මැප් එකේ මම දැන් ලීක් කළා කීකේ දාලා තියෙනවා. ඒක ඉතින් ෂෝ කරන්න බෑ ඉතින්. මේ පාරේ බයික් එකක් තිබ්බනම් හොඳයි කියලා මට දැන් හිතෙනවා. කමන්නේ අපේ ගියන්කෝ. ඒතර මේ කම්දට මාර view එකක් තියෙනවා රෑට. බස් එක යනවා. රෑට මාර view එකක් තියෙනවා. අර පැත්තේ ලයිට් එහෙම සෙට් වෙලා මාරම ලුක් එකක් තියෙනවා. දවල්ට ඇත්තටම ලොකු නෑ නිකන් කාන්තාරයක් වගේ. අතන පැටලුණොත් නම් සරි තමයි. චීට් එකක් ගහලා බයික් එකක් ගත්තා නම් හොඳයි කියලා හිතනවා. අපි මේ ඉතිනාගෙන මේකක් දෙන්න තමයි. අන්න කයෝටි කෙනෙක් නරි මේක ඇත්තටම පයින් යනවා නම් තමයි ආදරයක් ඇත්තටම හයිකින් යනවා මේක තියෙනවා කේබල් කාර් මේකක් මේක ඉතින් ගිහිල්ලාදී GT5 ගාව වොක් කළාම නූලෙන් මෙතනින් පල්ලෙහාට වැටුණා නම් ඉතින් ඒක තමයි ලස්සන වීඩියෝ එකක් තියෙනවා. අන්න අර පැත්තේ ලයිට් එහෙම රෑට මාර විදිහට ලස්සනට පේන බිල්ඩින් වල. අපි යමු උඩට. එතනින් උඩට. ඉස්සරහට මම
Far Cry ගේම් සෙට් එකක් ගේන්න හිතාගෙන ඉන්න. දැනට මං ගාව තියෙනවා Far Cry Primal එක සෙල්ලම් කරනවා, අය Far Cry 3 සෙල්ලම් කරනවා, 5 සෙල්ලම් කරනවා. ඉතින් ඒ වගේ වීඩියෝස් ටිකක් ගේන්න හිතාගෙන ඉන්නවා. channel එක අප් වෙන විදියත් එක්ක තමයි ඉතින් ඒක තියෙන්නේ. අයියා අයියන්ද බලන්න මන්දක GD6 වල නිකන් මේකට වැඩිය එන ඉම්ප්‍රූව් විදියට AI යූස් කරලා AI යූස් කරලා පොලිසින් ඉම්ප්‍රූව් කරලා තියෙනවා කියලා. ඇත්තටම ලොකු වෙනසක් තියෙන විදියට මාරමසෙන් බලන් ඉන්නේ කෙනෙක් අපිට ඉතින් ගන්න බැරි වුණොත් ඉතින් සලාවි කොහොමද ගන්න බෑනේ PC කේබල් එකට යනවාද ට්‍රේලර් එක තියෙනවා. කවුද මේ කාර් එක යාවි කියලා බලනවා ක්ලික් කළා. හිර වුණා ගන්නවා තමයි. මෙතන මෙතන මොකද තිබුණා මොකද මෙතන එන ප්ලේස් එකක් බලමු මේ අපේ ගෙදර වේනවාද කියලා. මේ කාර් එක තියෙනවා පොඩ්ඩක් කැත වෙලා කාර් එක. අන්න බිල්ඩින් සෙට් එක තියෙනවා. රෑට මම මාර ලස්සන තිබ්බා මට මතක විදියට මම එක සැරයක් රෑ ආවා. ඉතින් ලස්සනයි තමයි. අපි අධ්‍යයම් ට්‍රේලින් කාර් එක මෙතන දාලා. කාර් එකේ කාට හරි එන්න කියලා අපි ට්‍රේලක් උස්සගෙන යන්න එතන. මේ ඇත්තටම මේ කන්දේ ට්‍රේල් නිකන් තියලා තියෙනවා දැන් මිස්ටර් ගල්. ඔයාලාගේ ට්‍රේලර් නෑ නේ. කොහෙද පාරදී? අන්න. අපි ආවේ මේ පැත්තෙන් අපි මේ පැත්තෙන්. උසයි හේවනල්ලක් තියෙනවා ඒක සිටින්නේ ආයි. අම්මෝ බයික් එකෙන් ටිකක් අමාරුයි කියන්නේ. එතන තිබ්බාසෝ මේ කන්ද නැගිටින්න මට මේ කන්ද පොඩ්ඩක් මතක් වුණා නිකන් හීනින් වගේ හින්ද පොඩ්ඩක් බලලා යන්න කියලා. ඉස්සරහට තවත් වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. කැමති නැති සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ අතරම කම්මැලි වුණාද? අනිත් ප්ලේ කරන්න කම්මැලි නේද? වීඩියෝ කරේ ඔන්ලයින් ප්ලේ කරන්න ආසාවක් තියෙනවා. ඉස්සරහට බලමු. කට්ටියත් එක්ක කරගෙන. මරි සෙට් නරන. හරි එහෙනම් මයිකල් අයියත් මරන මෙතන යන වීඩියෝ එන් කරනවා. හැමෝටම සුබ දවසක්.